Don't just work hard, work smart. ඇත්තටම සමාජයේ ප්‍රසිද්ධ වෙලා තියෙන දේ තමයි working hard concept එක. ඒක work smart, work effectively කියන concept එකට වඩා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වුණාට ඔයාලට ජීවිතේ දිනන්න එක්සෑම් එකක් පාස් වෙන්න එහෙම නැත්නම් මොන හරි ජොබ් එකේ ටාගට් එකකට යන්න ඒ ඕනම දෙයකට ඔයා දැනට කරන ක්‍රමවේදයට වඩා පහසු ශක්තිය වැඩිපුර අවශ්‍ය නොවන වඩා කාර්යක්ෂම අපි කියන අර ස්මාර්ට් මෙතඩ් එකක් තියෙන්න පුළුවන් කියන එක ඔයාලා නිතරම ඔළුවේ තියාගන්න ඕන. එතකොට ඔයාලා දැන් කරන් යන මෙතඩ් එක හරියන්නේ නැහැ කියලා හිතනවා නම් ඒකට ඔයා අවංකවම මහන්සි වෙලත් ඒකේ ප්‍රතිඵල අඩුයි නම් ඔයාලා අනිවාර්යෙන්ම මයින්ඩ්සෙට් එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. ඊට වැඩිය මොන හරි වෙන මෙතඩ් එකක් මේකට තියෙන්න පුළුවන්. වෙන මාර්ගයක් තියෙන්න පුළුවන් මීට වැඩි ඉක්මනට මීට වැඩිය effectively ඒ approach කරන්න එහෙම නැත්නම් ඒකට ළඟා වෙන්න ඒ විදිහට ඔයාලා අර ගොඩාක්ම පටු විදිහට හිතන්න නැතුව ගොඩක් broad විදිහට විවිධ options ගැන හිතන්න ඕන. ඔයාට ගුරුවරයෙක් කියලා දුන්න පළියට ඔයාලට colleague කෙනෙක් කවුරු හරි ඔයාලට කියලා දුන්න පළියට එහෙම නැත්නම් තවත් කෙනෙක්ට මේ ක්‍රමවේදය හරි ගියා. ඒ නිසා මමත් මේකම කරන්න ඕන. මේක කෙරෙන්නේ නැහැ කියලා කියන්නේ මම මේකට දාන මහන්සිය අඩු වෙන නිසා මම තව මහන්සි වෙන්න ඕන. මෙතනින් මේ concept එකකින් පොඩ්ඩක් බැහැර වෙලා ඔයාලා බලන්න ඕනේ මේක ඇත්තටම මට හරියන්නේ නැහැනම් මම ඊට වැඩිය මේකට මහන්සි වෙන එක නෙමෙයි කරන්න මම මේ වගේ මොහරි තව option එකක් තියෙනවද කියන එක හොයලා බලලා ඒ විදිහට Tamanට තියෙන ශක්ති ප්‍රමාණය Tamanගේ තියෙන හැකියාව Tamanගේ තියෙන uniqueness එක වඩාත්ම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මාර්ගයක් තෝරගන්න පුළුවන් නම් ඔයාලට ජීවිතේ සක්සස්ෆුල් වෙන්න වඩාත් පහසුයි.